RSI ඉන්ඩිකේටර් එකේ ට්‍රේඩ් එකකට කන්ෆර්මේෂන් එකක් ගන්න කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් බලමු. අපි එතකොට බලමු RSI ඇඩ් කරගන්න ඕනේ chart එකට. අපි මෙතන ඉන්ඩිකේටර් කියන ටැබ් එකෙන් මෙන්න මේ සර්ච් බාර් එකේ RSI කියලා සර්ච් කරන්න ඕනේ. සර්ච් කරාට පස්සේ relative stage index ඒක උඩ ඔයා ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාගේ chart එකට RSI වැටෙනවා. එතකොට අපි කොහොමද මේකෙන් කන්ෆර්මේෂන් එකක් ගන්නෙ? ඉස්සෙල්ලාම අපි බලන්න ඕනේ දෙයක් තමයි මේ මාකට් එක යන්නේ RSI යන පැත්තටමද කියලා. අපි බලමු. ඔයාලට මෙතනින් පේනවා RSI එකත් අප් වෙලා තියෙන්නේ. මාකට් එකත් අප් වෙලා තියෙන්නේ. ඊට පස්සේ RSI එකත් ඩවුන් වෙලා තියෙන්නේ. RSI එක ඩවුන් වෙනවත් එක්කම මාකට් එක ඩවුන් වෙලා තියෙන්නේ. එතකොට මේ chart එකේ RSI එක 70 කියන සීමාව පහු කරගෙන ගිහලා තියෙන්නේ. එතකොට මේ RSI එක උඩරිම අප් වෙලා තියෙන්නේ. RSI එක උඩරිම අප් වුණා කියන්නේ ඊළඟට මාකට් එක ඩවුන් වෙනවා. RSI එක ඩවුන් වෙනවත් එක්කම මාකට් එකත් ඩවුන් වෙනවා. අපි ෂෝට් එන්ට්‍රිය දාලා බලමු. කොහොමද මාකට් එක ඩවුන් වෙන්න ඕන RSI අප් වෙලා තියෙන විදිහත් එක්ක. ඔන්න ඉතින් RSI එක ඩවුන් වෙනවත් එක්කම මාකට් එකත් ඩවුන් වුණා. මේ වගේ අලුත් දේවල් දැනගන්න කැමති නම් මාව ෆලෝ කරලා තියාගන්න. නැත්නම් WhatsApp මැසේජ් එකක් දාන්න.